හැමදෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා ආයෙමත් එකතුලා ඉන්නේ Law of Attraction සිංහල කෝච් කියන YouTube නාලිකාවත් එක්ක. ඉතින් අපි අලුතෙන්ම පාඩමක් අරගෙන අවිලා තිනවා ඔයාලට. මේ පාඩම මෝහණය සම්බන්ධව. හැබැයි මේක මෝහණය සම්බන්ධව වුණත් මෝහණය සම්බන්ධව නවීන විද්‍යාත්මක පරීක්ෂණයකින් හෙළිවෙලා තියෙන වැදගත් කරුණු සම්බන්ධව තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ මුල ඉඳලා අගටම හොඳින් සවන් දීගෙන ඉන්න කියලා මම ආරාධනා කරනවා. හොඳයි. දැන් මේ මෝහණය එහෙම නැත්නම් හිප්නොසිස් කියන්නේ දීර්ඝ කාලයක් අභිරහස් වලින් යුක්ත වෙච්ච සංකල්පයක්. මේක ගොඩක් කලාවට ඉස්සර සිදු වුණේ මෝහන රංග දැක්වීම නැත්නම් මෝහන මායාව වගේ සංකල්පات එක්ක. හැබැයි නූතනයේ මේ ස්නායු විද්‍යාවේ දියුණුවත් සමග මෝහණය කියන එක විශේෂයෙන්ම අපේ වේදනා කළමනාකරණය කරන්න, විශේෂයෙන්ම පිළිකා රෝගීන්ගේ දරුණු වේදනා කළමනාකරණය කරන්න, ඒ වගේම අපේ හැසිරීම වෙනස්කම් කරන්න. හරිද? අපේ හැසිරීමේ තියෙන යම් යම් අඩුපාඩු මඟ හරවා ගන්න, අපේ හැසිරීම වෙනස් කරන්න මේ මෝහණය වර්තමානයේ ස්නායු විද්‍යාවත් එක්ක බහුලව භාවිත වෙනවා. ඒ වගේම වර්තමානයේ හොයාගෙන තියෙනවා අපේ මානසික සෞඛ්‍ය සඳහා ගැඹුරු බලපෑම් ඇති කරන්න පුළුවන් ඍජු මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයක් තමයි මේ හිප්නොසිස් කියන එක. ඉතින් 2022 දී ලූෂ් ඩියන් සහ ෆ්ලෙමින්ග්ස් විසින් සිදු කරන ලද නවීන පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ මේ මෝහණය කියන එක මොලේ පුරෝකතන ක්‍රියාවලියක් කරා ක්‍රියා කරන අතර එමගින් අපි යථාර්ථය අවබෝධ කරගන්නා ආකාරය වෙනස් කරන බව. ආයත් අහගන්න මේ ලූෂ් ඩියන් සහ ෆ්ලෙමින්ග්ස් 2022 දී කරන ලද නවීන පරීක්ෂණයකින් පෙන්වා දෙනවා මේ හිප්නොසිස් කියන එක අපේ මොළයේ පුරෝකතන ක්‍රියාවලිය හරහා ක්‍රියා කරලා ඒකෙන් අපි යථාර්ථය අවබෝධ කරගන්නා ආකාරය වෙනස් කරන බව. හොඳයි. දැන් අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මේකදී අපේ මොළය ඇත්තටම ක්‍රියාත්මක කරන්නේ සංවේදී අවයව වලින් ලබා දෙන තොරතුරු අනුව අවට ලෝකයේ පිළිබඳව තොරතුරු වල දැක්මක් අපට ඇති කරනවා. මේ තොරතුරු මේ විදිහට තමයි වෙන්නේ කියලා. හැබැයි මේකෙදී ප්‍රෙඩික්ෂන් එරර් එකක් වුණොත්. හරිද? ඒ කියන්නේ අපි අත උණු වතුර බාල්දියක දැම්මන් පස්සේ මොළය ප්‍රෙඩික්ට් කරොත් මේක උණු නෑ, මේක සාමාන්‍යයි කියලා අන්න ඒ විදිහට ප්‍රෙඩික්ට් කරොත් අපිට ඒක දැනෙන්නේ වේදනාවක් එහෙම නැත්නම් උණුසුමක් නැති විදිහට. මෙන්න මේ ප්‍රෙඩික්ෂන් එරර් එක ඇති කරන්න තමයි මෝහණය ක්‍රියාත්මක කරන්නේ. එතකොට මෝහණය මගින් මොළයේ මේ ක්‍රියාවලියට බාධා ඇති කරලා තමයි එයාගේ යාන්ත්‍රණය සිදු කරන්නේ. ඒ වගේම අපේ මොළයේ තියෙන කොටසක් ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා. ඉතින් මේක වැදගත් වෙන්නේ අවධානයට විශේෂයෙන්ම. ඉතින් මේකේ අධික්‍රියාකාරීත්වයෙන් හින්දා මේ සෙන්සරි සිග්නල්ස් වලට වඩා අපි මේ මෝහණයෙන් ලබා දෙන යෝජනා ඇත්ත වගේ දැනෙන්න සකස් වෙනවා. ඒ වගේම මොළයේ තියෙනවා anterior cingulate cortex කියලා කොටසක්. මේකෙන් තමයි බලාපොරොත්තු සහ ඇත්ත අතර වෙනස අඩු කරන්නේ. ඒ කියන්නේ බලාපොරොත්තු සහ ඇත්ත අතර වැරද්දක් තියෙනවා නම් ඒක හරි ගස්සන්නේ මේ anterior cingulate cortex කියන අවයවය. හැබැයි මෝහණයේදී මේක less active වෙනවා. ඒ කියන්නේ අඩුවෙන් තමයි ක්‍රියා කරන්නේ. එතකොට මෝහණයෙන් ලබා දෙන යෝජනා ඇත්ත විදිහට තමයි අපිට දැනෙන්නේ. ඉතින් ලූෂ් ඩියන්ස් ෆ්ලෙමින්ග්ගේ මේ පරීක්ෂණය අපට පැහැදිලි කරලා දෙනවා කොහොමද මෝහණය ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් නවීන විද්‍යාවේදී මෝහණය විශේෂයෙන්ම වේදනා කළමනාකරණය, ඒ වගේම අපේ චර්යා හැඩගස්වන්න, ඒ වගේම මානසික රෝග සඳහා ප්‍රතිකාර විදියට භාවිත කරනවා. ඉතින් මෝහණය පිළිබඳව තවදුරටත් මේක ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් භාවිත කරන්නේ කොහොමද කියලා ඉදිරියේදී වීඩියෝ මගින් ගෙන එන්න Law of Attraction සිංහල කෝච් කියන YouTube නාලිකාව සැදී පැහැදී සිටිනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා යමක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න.
එවැගේම කමෙන්ට් කරන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමදිනාටම සුබ දවසක් වේවා.